කොටුරේ මහන්න අපිට ඕන වෙනවා කෑලි දෙකක් සයිසස් දෙකකින්. පළවෙනි කොටස පළල අඟල් 18මාරයි දිග අඟල් 31යි. දෙවෙනි කොටස පළල අඟල් 18මාරයි දිග අඟල් 25යි. ඒ වගේ දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ මුලින්ම අපිට මේ වගේ අඟල් කාලක් විතර නවලා මහන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් වුණා නම් එකපාරම දෙකට නවලත් මහ ගන්න පුළුවන්. මේ වගේ මැහුවට පස්සේ අපි මෙන්න මේ විදිහට නවලා නැවත මහන්න ඕන. එතකොට අපිට කෙලින්ම පුරුදු නැති කෙනෙකුට වුණත් ඉතාමත් ලේසියෙන් මහ ගන්න පුළුවන්. නැත්තම් එකපාර දෙකට නවලා ඔයගලන්ට මහ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ හොඳ පිටට එන විදිහට තියලා අපි වැඩිපුර ගත්ත කෑල්ල. ඒ කියන්නේ ඉදිරියට අපි අඟල් 6ක් වැඩිපුර ගන්න ඕන පළවෙනි එකට වඩා. ඒක මේ විදිහට නවලා පළවෙනි එකේ අඟල් 25 ගානේ කෑල්ලට අපි සැකසුවාට පස්සේ අපි ඒක වටේට මෙන්න මේ ආකාරයට මසාගෙන යන්න ඕනේ. මසාගෙන ගියාට පස්සේ අපිට පුළුවන් වුණා මේ පැති තුනම ඕවලොක් කරගන්න. එහෙම වුණොත් වඩාත් නීට්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ අනිත් පැත්ත හරව ගත්තාම මේ වගේ 18යි 24ක කොට්ටුරයක් මසා ගන්න පුළුවන්. මේ වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් ඕනනම් අඩු වැඩි කරලා කොට්ටුරේ ප්‍රමාණය විශාල කරගන්න. ඉතින් මේ විදිහට මහගත්තාම ඇත්තටම ගොඩාක් හොඳයි. ඔයගොල්ලන්ට සරල රැකියාවක් වශයෙන් කරන්නත් ගොඩාක්ම වැදගත් මේ කොට්ටුරේ යාළුවනේ.